මේ පාර වීකට් එකට ආපු යාට හොට් නිවුස් එකක් දෙන්නද? ඒ තමයි මේ පාර සමහරලාවට අවෝඩ් එකක් ගන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න නැති. එහෙම නැත්නම් සර්ටිෆිකේට් එකක් ගන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න නැති. අපි දන්නවා ඕනෙම දුර ගමනක් ඕනෙම සතපුම් දහස් ගානක් ගමනක් පටන් ගන්න එක පියවරකින් කියලා. ඉතින් පුංචි පියවර වලින් තමයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන මිලියනර්ස්ලා 1000 කියන එක නැත්නම් මිලියනර්ස්ලා 1000ක් හැදෙන්නේ. කෙනෙක් මිලියනර් කෙනෙක් වෙන එකපාරට මේ මාසේ ඉන්කම් එක රුපියල් 50000ක් තිබිලා ලක්ෂ 10ක් වෙනවට වඩා රුපියල් 50000 ලක්ෂ කමාර ලක්ෂ 3 ලක්ෂ 5 ලක්ෂ 10 මේ විදිහට තමයි යන්නේ. ඉතින් මේ විදිහට එහෙම පොඩි මයිල්ස්ටෝන් පවා නැත්නම් වගේ පොඩි ඒ සතපුම් කණු පාස් කරනකොට පහු කරන ඔයාව අගයන්න අපි අලුත්ම ස්ටාර් ලෙවල් කැටගරයිස් කරලා ස්ටාර් ලෙවල් රෑන්කින් සිස්ටම් එකක් ගෙනල්ලා තිනවා. ඉතින් ඒ කියන්නේ රුපියල් 50000 ඉඳලා 1 මිලියන් වෙනකම් ඔයාට එක වගේ ඉන්කම් එක වගේ ආදායම් එක කඩේම් වලදී ඔයා වගේ යන්න. ඒ වගේම ඔයාට එක තෑගි දෙන්න. අපි අලුත්ම වීගෙට් එකට අලුත් කැටගරි එකකින් ඔන්න අවෝඩ්ස් ටිකක් ගෙනල්ලා දිනවා. ඉතින් ඒකේ පළවෙනිම එක තමයි ඔන්න බ්‍රොන්ස් ස්ටාර්. එහෙම නැත්නම් රුපියල් 50000ක් හම්බ කරන ඕනම කෙනෙක්ට අපි බ්‍රොන්ස් ස්ටාර් කියලා සර්ටිෆිකේට් එක හම්බ වෙනවා. ඉතින් ටීම් විෂන් එකකින් ඔයාට රුපියල් 50000ක් earn කරපු කෙනෙක් විදිහට ඕනම කෙනෙක්ට මේක ගන්න පුළුවන්. කරන්න දෙන එකම දේ තමයි බයිනරි ඉන්කම් එකට අපි මේක දීලා දෙන්නේ. වගේ දෙපැත්ත බැලන්ස් වෙලා එන ඉන්කම් එක රුපියල් 50000ක කියන ඕනම කෙනෙක් දන්නවා. මාසෙටම ඔයාගේ අඩු පැත්තෙන් නැත්නම් අඩු පැත්තෙන් සේල්ස් දෙකක් ගියාම මාසෙටම සමහරවිට දවසක් වැඩ කරත් මේක කරන්න පුළුවන්. ඉතින් සේල්ස් දෙකක් ගත්තොත් ඔයාට හම් වෙනවා බ්‍රොන්ස් ස්ටාර්. එතනින් පස්සේ රුපියල් ලක්ෂයක් earn කරන කෙනා ලක්ෂයක් හෝ ලක්ෂයට වඩා earn කරන කෙනෙක්ට සිල්වර් ස්ටාර් හම්බ වෙනවා. සිල්වර් ස්ටාර් එකට අපි සර්ටිෆිකේට් එකයි ඒ වගේම වටිනා මෙඩල් එකක් වාට දෙනවා. ඉතින් ලක්ෂ 1.5ක් earn කරන කෙනෙක්ට ගෝල්ඩ් ස්ටාර් අපි දෙනවා. ලක්ෂ 2ක් earn කරන කෙනෙක් ප්ලැටිනම් ස්ටාර්. ඒ වගේම ලක්ෂ 3ක් earn කරන කෙනෙක්ට ඩයමන්ඩ් ස්ටාර් අපි දෙනවා. ඩයමන්ඩ් ස්ටාර් වින් කරන කෙනෙක්ට අවෝඩ්ස් විතරක් නෙමෙයි තව ගොඩක් තෑගි අපි ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒ ටික අපිට ඉස්සරහට වාට දැනුම් දෙන්නම්. එතනින් පස්සේ ලක්ෂ 5ක් earn කරන කෙනෙක්ට අපි දීලා තිනවා සෆයර් ස්ටාර් කියන කැටගරි එක ඒ ලෙවල් එක. ඉතින් ඔයාගේ ඉන්කම් එකත් එක්ක ඔයාව කැටගරයිස් කරලා තියෙනවා ටීම් විෂන් එක මොන ස්ටාර් කෙනෙක්ද, ඔයා බ්‍රොන්ස් ස්ටාර් කෙනෙක්ද, ඔයා සිල්වර් ස්ටාර් කෙනෙක්ද, ගෝල්ඩ් ස්ටාර් කෙනෙක්ද, ඒ වගේම ඔයා ප්ලැටිනම් ස්ටාර් කෙනෙක්ද, ඔයා ඩයමන්ඩ් ස්ටාර් කෙනෙක්ද, ඔයා සෆයර් ස්ටාර් කෙනෙක්ද. ඒ වගේම ඔයාලා මං හිතන්නේ ගොඩක් අය නොදන්න කාරණාව තමයි 1 මිලියන් earn කරන කෙනෙක්ට රයිට් එයා අපි කියනවා member of millionaires club. ඒ කියන්නේ මම එරංග අමාන් ඉන්න millionaires club එකේ member කෙනෙක් වෙන්න රයිට් ඔයාලට chance එක තියෙනවා. ඉතින් ඒක හරියටම කිව්වොත් වීගෙට් එකේ අර මිලියනර්ස් ක්ලබ් කියන ඒ ටේබල් එකේ වාඩි වෙන්න ඔන්නට අවස්ථාව තියෙනවා. ඔයා 1 මිලියන් බයිනරි ඉන්කම් එක මන්ත්ලි earn කරන කෙනෙක් න. ඉතින් මෙන්න මේ මාසේ වට chance එක තියෙනවා. අපරම ලබන වීගෙට් එක වෙනකොට කවුද බ්‍රොන්ස් ස්ටාර් වෙන්නේ? කවුද සිල්වර් ස්ටාර් වෙන්නේ? ගෝල්ඩ් ස්ටාර් කී දෙනෙක් ඉන්නේද? ප්ලැටිනම් ස්ටාර් කී දෙනෙක් ඉන්නේද? වගේම ඩයමන්ඩ් ස්ටාර් කී දෙනෙක් ඉන්නේද? සෆයර් ස්ටාර් කී දෙනෙක් ඉන්නේද? කවුද පළවෙනි මිලියනර් විදිහට මේ මිලියනර්ස් ක්ලබ් අපේ ඒ ටේබල් එකේ අපිත් එක්ක එකට වාඩි වෙන්න කියලා. එහෙනම් අපි හැමෝම ලවන වීගෙට් එකකින් ජය වේවා.